IFB ආයතනය බැංකුවලට බඳවා ගැනීම විභාගවලට ඉන්න දරුවන්ටත් ඒ වගේම DPP විභාගය සඳහා සූදානම් වන දරුවන්ටත් තමයි අපි මේ පාඨමාලාව කරන්නේ. මේක අංක 4 වෙනි පාඨමාලාව. 31 වෙනි ප්‍රශ්නේ ඉතිරිතර මුල්‍යය නැත්නම් හරිත බැංකුවන යනු කුමක්ද? එතකොට සමාජීය පරිසරය සුරක්ෂිත කරමින් රටේ තිරසාර ප්‍රශ්න තහවුරු කිරීමට මුල්‍යකරණය කිරීම තමයි තිරසාර මුල්‍යකරණය කියන්නේ. පුළුවන් තරම් බැංකු මේ පරිසරය ආරක්ෂා කරන ග්‍රීන් බැංකින් කියන වැඩපිළිවෙලට සහයෝගය දීම මේකෙන් අදහස් කරනවා. මේක කොච්චර දුරට දියුණු වෙලාද කියනවා ළඟදී කොමර්ෂල් බැංකුව මේ ග්‍රීන් බැංකින් ඩිබෙන්චර්ස් හරිත බැංකුවන නායකලා නිකුත් කරන යෝනිම සාර්ථකව මිනිසුන් එකට දායකත්වය දක්වලා තිබුණා. ඊළඟට ශ්‍රී ලංකාවේ මහා බැංකුව තිරසාර මුල්‍ය මාර්ග සිස්ටම් දෙක දියත් කළේ කවදාද? ඒක දියත් කළේ 2025 මැයි මාසේ 5 වෙනි දිනදලා. හොඳයි, ශ්‍රී ලංකා මහා බැංකුවේ පළමු අධිපති ගවන ආණ්ඩුකාර වන්නේ කවුද? ඔහු 1950 ඉඳලා 1953 දක්වා වැඩ කළා. ඒ තමයි ජෝන් එක්ස්ටර්. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අරමුණ කුමක්ද? මුලින් අරමුණු දෙකක් තිබුණා. දැන් තියෙන එක අරමුණයි. පළමු අරමුණ දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාම. මේකට තමයි දැන් උද්දමන ඉලක්ක කරන 5% අනුපාතිකයේ මහා බැංකුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුවේ ක්‍රියාත්මක කරන වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කුමක්ද? ඒ රාමුව තමයි නම්මතිලී උද්දමන ඉලක්ක රාමුව. උද්දමනයේ ස්ථායී තත්ත්වයක පවත්වාගෙන යාම බලන්නේ මේකේ මෙහොම ඉලක්කයේ විදියට මේ රාමුවේ පවත්වාගෙන යන්නේ සාමාන්‍ය බරිත මුදල් අනුපාතික තමයි පවත්වාගෙන යන්නේ. ඔබ දරුවා දැනට බැංකින් එක්සෑම් කරන්න නැත්නම් ඔබට පුළුවන් මධ්‍යම පළාතේ අනුමත ආයතන IFB ආයතන තමන්ගේ බැංකු උපන්ති කරගෙන යන්න. මේකට අපිට සෙන්සුරාදා ඔන්ලයින් ෆිසිකල් කියන ආකාර දෙකම ඔබට පන්තියට සහභාගී වෙන්න පුළුවන්. හොඳයි, ඕලීය විදේශ විනිමය වෙළඳපොලේ foreign exchange global code අනුගත වීම සඳහා අපගේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට එක් බලපත්‍රලාභී විශේෂ බැංකුවලට මේ වෙළඳපොළට වෙළඳපොළට අවතීර්ණයට මහා බැංකුව කටයුතු කරා. මේකෙන් තමයි බ්ලූම්බර්ග් පද්ධතියට පවා අපේ බැංකුවට ලේසියෙන් අවතීර්ණ වෙලා ඒ කටයුතු විනිවිද වාරකින් foreign exchange වැඩ කරන්න පුළුවන්. ඒකට බලය දුන්නු විශේෂිත බැංකුව කුමක්ද? බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඊළඟට මුල්‍ය වෙළඳපොළයි බැලුවොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් සාධන වෙළඳපොළ, අනිත් එක මුදල් වෙළඳපොළ. මේ වෙළඳපොළ වල දෙකේ වෙනස මොකක්ද? දැන් ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දරුවා දිගු කාලීන අරමුදල් ලැබීම වෙළඳපොළ, භාණ්ඩාගාර බැඳුම් කරන නායකර කොටස් වගේ උපකරණ. එතකොට මුදල් වෙළඳපොළ කියන්නේ කෙටි කාලීන අරමුදල් ලැබීම. කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වාණිජ පත්‍ර කෙටි කාලීන බැංකු පහසුකම් සපයන්නේ මෙන්න මේ කෙටි කාලීන මුදල් වෙළඳපොළ මත. ඊළඟ කොටස් වෙළඳපොළ ආරම්භ වූයේ කොන වර්ෂයකද? ඒක ආරම්භ වුණේ 1990. ඊට ඉස්සෙල්ලා 1990 ඉඳලා කොළඹ කොටස් තරකාරු සංගමය ලෙස මේක ක්‍රියාත්මක වුණා. ඊළඟ ප්‍රශ්නේ බලපත්‍රවාදී මුල්‍ය සමාගම් පාලනය අධීක්ෂණන්නේ වුණ පනතක් මතද? මේක 2011 අංක 41 මුල්‍ය ව්‍යාපාර පනත. අවසාන ප්‍රශ්නේ විදේශගත වන විට මෙරට නේවාසිකයවට පිටරට යන්නේ ගුවන් තොටුපළේ බලපත්‍රාභිගේ අනුමැතියක් නැවතුව ගෙන යාගේ ඩොලර් ප්‍රමාණය කීයද? ඩොලර් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000යි. ඒ බැංකුවකින් ඔබට ගන්න ගියත් ගන්න පුළුවන් වෙන උපරිම ගාණ ඩොලර් 5000ක් පමණයි. නමුත් නිතරම යන පුද්ගලයෙකුට නම් ඩොලර් 10000ක් අරගෙන යන්න පුළුවන්. නමුත්
සාමාන්‍ය බැංකුවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රාණය ඇමරිකන් ඩොලර් 5000යි. බොහොම ස්තුතියි. මම ගමගේ දැන් ඔබට ඊළඟට අපි ඊළඟ පාඩම අපි ඉක්මනින් ඔබට ලබා දෙන්න. මේ තුලින් බැංකු විභාග වලට අවශ්‍ය සාමාන්‍ය දැනුමත් ඒ වගේම DBF එකේ දරුවන්ට අවශ්‍ය කරන බහුවර්ණ ප්‍රශ්න දැනුමත් අපි ඔබට ලබා දීම තමයි IAB ආයතනය අදහස්. බොහොම ස්තුතියි.